පටන් ගත්තේ කොපර් ආමර් වලින්. ඒත් දැන් ඩයමන්ඩ් ආවරයක් හදන්න යන්නේ. හරියටම හරි. ඉතින් අද මම මගේ ටූල්ස් ඇන්ඩ් ආමර් ඩයමන්ඩ් වලට අප්ඩේට් කරන්න යන්නේ. ඉතින් මේක හරිම නෝමල් වුණාට මම මේක කරන්න යන්නේ මගේ පුංචි ෆෝන් එකේ. ඒ ෆෝන් එකේ නෙමෙයි. ඉතින් මේ වීඩියෝ එකටත් මම ගෝල් 3ක් දාගත්තා. ඉතින් කරන පිළිවෙලට කිව්වොතින් මුලින්ම මගේ බෙඩ් එක ප්ලේස් කරන්න පොඩි ගයක් හදාගන්න ඕනේ. ඊට පස්සේ ඩයමන්ඩ් 18 ප්ලස් නෑ 40 ප්ලස් හොදයි කියන්න පුළුවන් තරමේ ඩයමන්ඩ් ආමර් එකක්. ඉතින් වැඩි කතා කරන්න ඕනේ. පටන් ගමු අපේ Minecraft සීරීස් එකේ එපිසෝඩ් 2. හරි වෙන්ස් මේ තියෙන්නේ මම හොයාගත්ත විලේජ් එක. මේක හොයන්න කාපු කට්ට දන්නේ මම විතරයි. හරිද? anyway ටිකක් ලොකු විලේජ් එකක්. හරිද? සාමාන්‍යයෙන් ලොකුයි කියලා කියන්න පුළුවන් එකක්. එතකොට අනිත් දේ තමයි ප්‍රේස් ඔයාලට පෙන්වන්න ඕන මම ඔෆ් කැමරා පට්ට විදිහට එක්ස්ප්ලෝර් කරා. හරිද? ඉතින් එක්ස්ප්ලෝර් කරලා හොයාගත්තේ ඔයාලට පෙන්වන්න ඕන. හරිද? එකක් තමයි මෙන්න මේ හෙල්මට් එක. හරිද? ඉතින් මට මේ හෙල්මට් එක හම්බුනේ ප්‍රේස් හරියටම කියනවා නම් මම හොයාගත්ත තුන්වෙනි විලේජ් එකේද කොහෙද. හරිද? anyway ඊට පස්සේ අපිට හම්බෙලා තියෙන unlimited blocks මේවා හම්බුනේ ප්‍රේස් කියන්නේ මොනවද ස්ප්‍රූස් විලේජ් වල. හරිද? වැරදිද දන්නේ නැහැ කියනවා ජංගල් කියන්නේ අර තියෙන්නේ මොනවද අයියෝ අපි කලින් අන්තිමට කලින් එපිසෝඩ් එකේ වෙනස අපි හොයාගත්ත විලේජ් එක තියෙන්නේ අන්න ඒ වගේ විලේජ් වල තමයි මේවා හම්බෙන්නේ. හරිද? anyway අපිට හම්බෙච්ච විලේජ් 4ක්. හරිද? මේකත් එක්ක 5යි. මේකේ අයන් ගොලම් නැතුව අපි හොයාගත්ත අයන්. හරිද? හැබැයි මංගාව ඒ වෙනකොටත් තිබ්බ අයන් 11ක් විතර. එතකොට මේ මල්ලා හොයාගත්ත ඒවා අනිත් එක විලේජ් හවුස් ස්පෝට් එකකින්. එතකොට දැනට මම මෙතන එකක් තියෙනවා. හරිද? කෝ එතන එක මේ සෝරි චන්ක්ස් ටිකක් මම වෙනස් කරලා තියන්නේ. anyway මෙතන එකේ නෙමෙයි මට කලින් හම්බුණා එකක් නෙමෙයි දෙකක් හම්බුණා. හැබැයි එකක් විතරයි මම එක්ස්ප්ලෝර් කරේ. ඊළඟට මේ තියෙන්නේ මොකද්ද හිමවල මෙන්න මේ වගේ හිමවල තියෙනවා අර මේ මොනවාද අලුතින් ඔය ආපු එකක් මොකක් හරි මේ එකක් හරි බිල්ට් එකක් තියෙනවා. අන්න ඒකෙන් හම්බුනේ එක අහම්බෙන් වගේ තමයි. හරිද? ඊට පස්සේ අනිත් එක ඩයමන්ඩ් එක හම්බුනේ ඔයාලා මතකනේ කලින් එපිසෝඩ් එකේ. ඊළඟට වෙන මුකුත් හම්බුණා එමරල් හම්බුනේ විලේජ් වලින්. එතකොට මෙච්චර ගෝල් තියෙන්නේ කොහොමද කියලා අහන්න එපා. මම රුයින් ද පොඩ්ඩක් මේවා කරා. ඒකෙන් තමයි මේක හම්බුනේ. ඊළඟට ওই ටික තමයි. anyway වැඩි කතා නැතුව ප්‍රින්ස්. හරිද? මම වැඩේට වහින්නම්. හරිද? ඉතින් ඉස්සෙල්ලම මට කරන්න තියෙන්නේ අඩෝ ඇයි මම මේක දාගත්තේ. හරිද? ගෙදරක් හදන වැඩි. හරිද? අවුලක් නෑ. අපි ගාව ඇති වෙන මේව නම් තියෙනවා. ස්ප්‍රූස් නේ. එහෙනම් ස්ප්‍රූස් එක තමයි. මොකද මචං බොක්ක කොහොමද මේවට කියන්නේ ස්ප්‍රූස් නේද? ඔව් ස්ප්‍රූස් තමයි. මේ තියෙන ප්‍රේස් ස්ප්‍රූස්. හරිද? එතකොට මේ වයින් හදනවා. ඉතින් අපි ගාව තියෙන්නේ මේවා තමයි. ඕකේ එඩිටක් එක්ක බලමුද? කොහෙද හදන්නේ ප්‍රේස්? ඒකට මට තියෙන එක අදහසක්. හරිද? දැන් මෙතනනේ ගම තියෙන්නේ. ගම තියෙන්නේ පල්ලෙහා. හරිද? එතකොට ගමට උඩින් වගේ හදුවා නම් මොකද කියන්නේ? අර හරිය වගේ හදුවනේ. අර හරිය හදමු. එතන සෙට්. ඔව් මෙතන පොඩ්ඩක් අපිට ඔව් කිව්වා වගේම ලස්සන සින්දුවක් එක්ක බලමුද?
හරි ගෙදර හදලා ඉවරයි. දැන් තියෙන හෝම් ටුවර් එකක් ගන්න. දැනට නිකන් පෙට්ටියක් වගේ පෙන්වන්නට මේ මොකද්ද මේ? හරි දැනට නිකන් පෙට්ටියක් වගේ පෙන්වන්නට ඉස්සරහට අපි ලොකු ලොකු දේවල් කරමු. හරිද? anyway ඇතුලේ ගත්තොතින් ඇතුලේ දේවල් අඩෝ එක දෙයක් අමතක වෙලා තියෙන පොඩ්ඩක් ඉන්න. nice සියල්ලංගෙන් මංග සම්පූර්ණ නිවස. ඇඳ තියෙනවා රිස්පාම වලට සෙට් වෙලා තින්නේ. ඊට පස්සේ චෙස්ට් එකේ අපිට හම්බුච්ච විශේෂ දේවල්, ඒ වගේම මම හදාගත්ත දේවල්, අනම්මනම් දේවල් තමයි ඒකේ තියෙන්නේ. එතකොට මෙන්න මේක. ඒ වගේ දේවල් අපි තියලා යමු. හරිද? මේ වගේ දේවල්. මේක ටෝස්ට් නම් ඕනේ එහෙට ගියාන් පස්සේ කෝල් තියෙන එක හොඳයි ඒක නිසා. හරිද? anyway ඔච්චරයි. පස්සේ අපි ලොකයක් හදමු. අද මේන් ටාගට් එකේ තියෙන මට ඩයමන්ඩ් හොයන වැඩේ. anyway ඔන්න ගෙදර හදලා ඉවරයි. අර ඇද්ද අතන තියෙනවා ඒක ගණන් ගන්නවා. හරි ඕකේ. එහෙනම් ස්පාම් වින්ට සෙට් වුණා නේද? නැත්තම් මට ආයි යන්න බෑ. හරි. දැන් හරි ඒ වැඩේ ඉවරයි. හරිද? දැන් පොඩි කයියක් දාමු. හරිද? පොඩි කයියක් දාන්න තියෙන්නේ. ඉස්සෙල්ලම කියන්න ඕනේ ප්‍රෙස් PC එකේ නම් අපිට වැඩි දෙයක් නැහැ ඩයමන්ඩ් හොයන එක ගැන. කෙලින්ම කේව් එක්ස්ප්ලෝර් කරලා නැත්තම් අද අපි හදන්න යන ඩයමන්ඩ් පතල හාරන එකත් මහ ලොකු දෙයක් නෙමෙයි. හැබැයි මොබයිල් එකේ නම් ප්‍රෙස් මේක මහ ලොකු දෙයක් තමයි. එතකොට අපි දැන් PC එකේ ගත්තා නම් අපිට කෙලින්ම තියෙන්නේ කෝඩිනේට්ස් වල ඍණ 58ට යන්න y අගය. හැබැයි ඒක කරන්න අපිට F3 එබුව ගමන් කෝඩිනේට්ස් ඔක්කොම පෙන්නනවා. හැබැයි මොබයිල් එකේ එහෙම නැහැ. ඉතින් මොබයිල් එකේ අපිට ඒක කරන්න නම් මේ විදියට මෙනු එකට ගියාන් පස්සේ ප්‍රෙස් මෙතන තියෙනවා නිකන් ඇඩ්ජස්ට් කරන්න. ඉතින් ඒකට ගියාන් පස්සේ ප්‍රෙස් කෙලින්ම එනවා මෙන්න මෙතන තියෙනවා ගේම් වර්ල්ඩ් කියලා එකක්. ඉතින් ඕක ප්‍රෙස් යටට ගියාන් පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා ෂෝ කෝඩිනේට්ස් කියලා. ඉතින් ආයෙමත් අපි ගියොත් ඔන්න දැන් ඔයාලට පේනවා ඇති පොසිෂන් කියලා අපේ කෝඩිනේට්ස් පෙන්නනවා. ඉතින් ඕක ප්‍රෙස් මේ y අගේ තියෙන්නේ. y අගේ අඩුම තැනට අපි යන්න ඕන. එතනට ගිහලා තමයි අපේ අපි මොකද්ද කරන්නේ? අපේ මේ මොකද්ද ඒකට කියන්නේ? පතල හාරන වැඩි පටන් ගන්න එක. ඉතින් පතල හාරන්න තැන හොයාගන්න එක තමයි මුලින්ම කරන්න වෙන්නේ. ඕකේ මෙන්න මෙතන හොඳයි. මෙතන හොඳයි. හරිද? එතකොට වතුර තියනවද නැහනේ. නෑ අයිස් බ්ලොක් එකක් විතරයි. අඩෝ සිරාවට. හරි මෙතනින් තමයි අපේ වැඩේ පටන් ගන්න. එහෙනම් මුකුත් එහෙම හදන්න දෙයක් නැහැ. අපි ගාව දොරවල් වගේක් තිබ්බා. හරිද? එතකොට මෙතනින් නිකන් ඔන්න බ්ලොක් එකක් වගේ දාලා හරි ගණන් ගන්න එපා. දැන් ප්‍රෙන්ස් මේක කරන්නේ මෙහෙමයි. අපි හාරන තැන තින්නේ මම ගන්නම් මෙතන. හරිද? දැන් ඉන්න අපි 63. මේක ප්‍රෙන්ස් ඍණ 53ට යන්න ඕන. ඕකේ. හාරන්න විතරයි තියෙන්නේ. එතකොට හැමදාම උමයි. කක්කරිම මතක වෙනවා. පිකැක්ස්. කෝඩක් කියලා මයින් කරගත්තොත් හොඳයි. හරි බෙන්ස්. එහෙනම් පටන් ගමු අපේ වැඩේ. හාරන වැඩ. හාරන තමයි දින්නේ. හරිද? කෑ මේක මෙතනින් දාලා මේක මෙතනින් දාමු. මේක මෙතනින් දාමු. ෂවල් එක මෙතනින් දාමු. මේක මෙතනින් දාමු. X එක අපි මෙතනින් වගේ දාමු. හරි. එහෙනම් රියදුරු පිට නෑ එහෙම ඕනේ නෑ. හරි ප්‍රෙන්ස් දැන් පොඩි දෙයක් කියන්න ඕන හාරන විදිය ගැන. ඉතින් ප්‍රෙන්ස් හාරන විදිය ගත්තොත් ප්‍රෙන්ස් අපි මේ හාරනකොට අපිට ගොඩක් දුරට ප්‍රෙන්ස් කේව්ස් හම්බෙනවා. හරිද? මොකද අපි මේ ඍණ 58ට යන්නේ. ඒ කියන්නේ බෙඩ් රොක් එකටත් පොඩ්ඩක් ආසන්නයි. ඉතින් මේ දුර යනකොට අපිට අනිවාර්යයෙන්ම ප්‍රෙන්ස් කේව් හම්බෙනවා. ඉතින් ඒක නිසා ප්‍රෙන්ස් අපි හාරන්න ඕනේ මෙන්න මෙහෙම. ඔව් මේක නම් පට්ට වෙලාවක් යනවා. ඕකේ වෙන කාට දෙයක් නැහැ. මං කිව්වා ප්‍රෙන්ස්
මයින් ෂාෆ්ට් එක. ඕකේ ඕකේ. හරියටම අපේ මේ පතලට යට තියෙන්නේ. මේක එක්ස්ප්ලෝර් කරන්න ගියෝ ඉතින් 60 පැයක් යනවා. ඕනේ. ඕකේ කෝල් තියෙනවා ඒක හොඳයි. ඕකේ ප්‍රෙන්ස් මෙතනත් මයින් ෂාෆ්ට් එකක් තියෙනවා. අටෝ Oh my god, Prince! Diamond! Bro! Seriously? Prince, ඉඩ වැඩි හරිද? Anyway, අපිට diamond නම්බුණා. නියමයි Prince, අම්මට සිටි වෙනවා. හරි රින 58. ඕකේ. හරි රින 57 වුණත් කමක් නැහැ फ्रेंड्स. දැන් තියෙන්නේ අපිට දැන් පල්ලෙහාට ආවනේ फ्रेंड्स. දැන් පොඩ්ඩක් මෙතන සුද්ධ කරගන්න තියෙන්නේ फ्रेंड्स. හරිද? ඕකේ फ्रेंड्स අපේ ස්පේස් වැඩි මට මේක හිතන්න තිබ්බ කලින්. anyway फ्रेंड्स අපිට දැන් සිද්ධ වෙනවා फ्रेंड्स ටෝච් හදාගන්න. ओके टॉर्च हटा तरह सेट හරි फ्रेंड्स දැන් අපිට තියෙන්නේ මෙතන පොඩ්ඩක් අපේ නිකන් පොඩියට කැම්ප් එකක් වගේ ගහගන්න හරිද ඉතින් ඊට පස්සේ චෙස්ට් එකක් හදාගෙන ඒකට අඩුම කුළුණු ටික පැට් කරා හරි फ्रेंड्स දැන් නම් ඊට සෙට් හරිද දැන් තියෙන්නේ फ्रेंड्स අපිට පිළිවෙලකට මේක මයින් කරන එක හරිද ඉතින් මෙතන පොඩ්ඩක් කවර් කරමු මෙතන තමයි අපි ආපු තැන ටෝච් දෙකක් අය ගහමු දැන් තියෙන फ्रेंड्स පිළිවෙලට මයින් කරන්න ඉතින් මේකට फ्रेंड्स මම මෙතනින් පොඩි ස්පේස් එකක් අය ගහගන්නවා හරිද හරි දැන් මෙතනින් කෙලින්ම මම පොඩ්ඩක් මයින් කරන් යන්න හරි දැන් මේස් මෙතනින් මෙහෙම ලේයර් කපාගෙන යන තියෙන්නේ 10 10 ගන්න දේ මම කපන්නේ මේස් කපපු friends oh my god diamond අඩ උඩත් අඩෝ උඩක් තියෙනවා फ्रेंड्स මෙතන තව තියෙනවා ඕකේ දැනට 15 සෙට් फ्रेंड्स හරි තව ටිකක් ඉස්සරහට යන්න බලන්න ඕකේ තව එකක් උඩේ තව එකක් තියෙනවා ස්පයිඩර් කෙනෙක්ගේ සද්දයක් ඇහෙනවා කොහෙන්ද දන්නේ හරි එතනින් සෙට් දැන් फ्रेंड्स මෙතනින් 1යි 2යි මෙතන ओके ඒක නෑ फ्रेंड्स පොඩු බලාපොරොත්තු දීලා පස්සේ දුක දෙනවා फ्रेंड्स මේක අඩෝ ගේම් එක ප්ලීස් අඩෝ තව එකක්
තව ටිකක්. එකයි දෙකයි තුනයි අඩෝ තුනයි හතරයි පහයි හයයි හතයි අඩෝ අඩෝ සිරාවට මෙච්චර බ්‍රෝ සිරාවට අඩු තව එකක් අඩෝ නෝවී මේක තව හොයන්න දෙයන්නේ මේ ඇති 1 2 3 හරි ප්‍රෙන්ස් මෙතනින් එහාට ආයෙ හොයන්න දෙයක් නැහැ ප්‍රෙන්ස් දැන් නම් ඇති 44ක් තියෙනවා බලමු මේක තමයි අන්තිම එක මේක තියෙනවා අඩෝ බෙඩ්රොක් එඩිෂන් එකේ හම්බෙනවද කොහෙද ප්‍රෙන්ස් මේකේවත් එක්ක තමයි කලින් හොයලා තියෙන්නේ මේ සෙක්ෂන් එකේ මේ එන්ක තමයි වෙලා තියෙන්නේ තව නම් තියෙන්නේ කියන්නේ ඉතින් මෙතනින් එහාට මූ කොච්චර හැව්වත් හම්බුනේ නන්නේ. ඉතින් ඊට පස්සේ තමයි මතක් වුණේ අපිට උඩට යන්න වතුර බකට් යන්න නැහැ කියලා. හැමදාම කෙලවෙනවා. ඉතින් ටිම්බර් බ්ලොක් වලින් ගියා උඩට. ඕකේ. එහෙනම් ඉතින් උඩට යන්න තමයි තියෙන්නේ. හරි ෆ්‍රෙන්ඩ්ස් පැයක් ගෙවුණා මේ ඔක්කොම කරන්න වැඩේ ඉවරයි කියලා හිතුවට ඉවර නෑ හරිද දැන් ෆ්‍රෙන්ඩ්ස් ඔයාලා පුණු පුලා බලාගෙන සිටියේ මොහොත පොඩ්ඩක් ඉන්න හැම දෙයකටම කලින් අපි දෙයක් කරලා ඉන්න ඕන මේ ෆ්‍රෙන්ඩ්ස් අපේ මුල්ම ඩයමන්ඩ් එක ඩයමන්ඩ් චෙස් ප්ලේට් එක ඩයමන්ඩ් හෙල්මට් එක ඩයමන්ඩ් බූට් එකයි ඊට පස්සේ ඩයමන්ඩ් ස්වාඩ් එකක් හදලා ඊට පස්සේ ඇක්ස් එකක් හැදුවා ඊට පස්සේ කෝකටත් කියලා ෂවල් එකක් හදලා මගේ ගෝල් එක මෙතනින් ඉවරයක් කරලා දැම්මා. ඔන්න ප්‍රෙන්ස් වීඩියෝ එක පටන් ගත්තෙත් මෙතනින් වීඩියෝ එක අවසන් කරන්නෙත් මෙතනින්. එහෙනම් full diamond yes bro මම දැන් ඩයමන්ඩ් යකෝ අඩෝ yes come on හරි ප්‍රෙන්ස් ඉතින් යන්න වෙලාව හරිද ඊළඟ වීඩියෝ එකෙන් අපි ඊළඟ වැඩේ පටන් ගමු හරිද මොකක්ද ඊළඟ වැඩේ කමෙන්ට් කරන්න ඊළඟ වැඩේ ඔයාලා දන්නවනම් ඊළඟ වැඩේ තමයි ප්‍රෙන්ස් අපිට කරන්න තියෙන්නේ ඩයමෙන්ෂන් එකක් කිව්වම හරියද හරි එහෙනම් ෆ්‍රෙන්ඩ්ස් අයින්දන් ලංකාවේ මොබයිල් වල ගොඩක් මේ වගේ තැන්වල ඉන්නවද දන්නේ නැහැ මම බලන්න ඕන පොඩ්ඩක් හරිද anyway වැඩ ඉවරයි අඩෝ ඩයමන්ඩ් යකෝ අඩෝ අයන් කොලම් මයියේ කොහමද මට බොක්ක අම්මට සීරේ මුගේ නම් ඩැමේජ් එක අඩු වෙන්නේ
yes ප්‍රථම කිල් එක. හරි ෆ්‍රෙන්ඩ්ස් මේ වීඩියෝ එක ඉවරයි. එහෙනම් මේ ගුඩ් බයි කියන්න කලින් පොඩි දේවල් ටිකක් කියන්න දෙනවා ෆ්‍රෙන්ඩ්ස්. ඉතින් මේ වීඩියෝ එකේ ෆ්‍රෙන්ඩ්ස් ඔයාලට එඩිට් නම් ගොඩක් බලා ගන්න බැරි වෙන්නේ නැති. ඒ වගේම මම වෙනම වොයිස් රෙකෝඩ් කරෙත් නෑ. මේකේ මම ඒ කියන්නේ ෆ්‍රෙන්ඩ්ස් මේකේ කෙලින්ම තිබ්බ ඩයමන්ඩ් හොයන ඉඳලා මම වීඩියෝ එකේම වොයිස් රෙකෝඩ් කරා. ඉතින් ඒක නිසා මට වෙනම වොයිස් රෙකෝඩ් කරන්න ඕනි වුණේ නෑ. anyway ඊළඟ එපිසෝඩ් එකත් හොඳ එපිසෝඩ් එකක් වෙයි. එතකොට ඔයාලා දන්න ගේම් තියෙනවා නම් කමෙන්ට් කරන්න. මම අනිවාර්යෙන් මේව ගේනවා. හැබැයි escape වෙන ගේම්ස් නම් එච්චර කමෙන්ට් කරන්න එපා. හරිද? එච්චරයි. එහෙනම් goodbye.